හිටපු සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ඝාතනය කිරීමට රුසියාවේදී උත්සාහයක් සිදු ඇතැයි වාර්තා පවසනවා. මාස 10කට පෙර ඔහු බලයෙන් පහ කිරීමෙන් පසු රුසියාවේ දේශපාලන රැකවරණය ලැබුණා. අසා සඳුදා දින මොස්කව් නගරාසන්නයේ පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබා පිටව ගිය බව සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරයේ පෞද්ගලික මූලාශ්‍රයක් උපුටා දක්වමින් ප්‍රකාශ කළා. මෙම මූලාශ්‍රයෙන් පවසා ඇත්තේ අසාද්ට වසදී ඇති බවටයි. ඝාතන මෙහෙයුමේ අරමුණ වූයේ රුසියානු රජය අපහසුතාවයට පත් කිරීම සහ ඔහුගේ මරණයට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා කිරීම බවද එම මූලාශ්‍රය ප්‍රකාශ කර තිබුණා. තහවුරු නොකළ වාර්තා මීට පෙර වාර්තා කළේ ඔහු වස මිශ්‍ර වීමෙන් පසු බරපතල තත්වයකින් රෝහල්ගත කළ බවටයි. කෙසේ වෙතත් නවතම වාර්තාවලට අනුව අසාද්ගේ තත්වය දැන් ස්ථාවර මට්ටමක පවතිනවා. ප්‍රධාන ආරක්ෂක මෙහෙයුමක් මැද්දේ ඔහුගේ සහෝදරයා වන මාහෙර් අසාද් පමණක් ඔහුව රෝහලේදී බැලීමට අවසර ලැබුණු බව වාර්තාවල දැක්වෙනවා. අසාද් වූ සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු රජය මෙතෙක් අදහස් දක්වා නැහැ. අවුරුදු 60ක් වයස ඇති අසාද් රුසියාවට පැමිණදා සිට ප්‍රසිද්ධිය දක්නට නොලැබෙන්නකි. ඔහු රුසියානු රහස් සේවාවන් විසින් දැඩි ආරක්ෂා යටතේ තබා ඇතැයි අනුමාන කරනවා. පුටින් විසින් අසාද්ට ඔහුගේ පවුලේ සමාජිකයන්ට සහ ඔහුගේ පාලන තන්ත්‍රයේ සගයන්ට දෙසැම්බර් මාසයේදී පෞද්ගලිකව සරණාගතභාවය ලබා දී තිබුණා. සිරියාවේ නව බලධාරීන් අසාද්ව පිටුහල් කරන ලෙස ඉල්ලා සිටියද රුසියාව මෙතෙක් ඒ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අසාද් පාලන තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා රුසියාව වසර ගණනාවක් තිස්සේ ඔහුගේ රජයට හමුදා සහ මූල්‍ය ආධාර ලබා දී සිරියාවට බෝම්බ හෙළීමෙන් පසු ඔහු බලයෙන් පහවීම පුටින්ට දැඩි අපහසුතාවයකට පත් වුණා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරන්නේ හිටපු ආඥාදායකයාගේ පවුල ඩොලර් බිලියන 2ක් වටිනා බවත් එම ධනය විදේශීය බදු තෝතැන්නක දේපල ඇතුළු බොහෝ ගිණුම්වල සංගවා ඇති බවටයි. අසාද් සහ ඔහුගේ පවුල රුසියාවේ පිටුහල්ව සිටියේදී ඔවුන්ගේ සැප පහසු ජීවන රටාව පවත්වා ගැනීමට ඔවුන්ගේ පවුල් සම්බන්ධතා සහ රුසියාවේ ඇති පුළුල්වත්කම් යොදාගත් බව විශ්වාස කරනවා. මෙම ඒකාධිපති නායකයා ඇතුළු පවුල මෑත වසරවලදී ස්ටාලින් පවුම් මිලියන 30කට වඩා වටිනා මොස්කව් මහල් නිවාස 20ක් පමණ මිලදී ගෙන ඇති බවට පැවසෙනවා. අසාද් පවුලේ දශක 6ක ඒකාධිපති පාලනයක් අවසන් වූයේ වසර 13ක සිවිල් යුද්ධයක් සහ කැරලිකාර කණ්ඩායම්වල ප්‍රහාරයකින් පසු සිරියානු අගනුවර විරෝධතාවයකින් තොරව අත්පත් කර ගැනීමත් සමගයි. අසාද් සහ ඔහුගේ සගයන් සඳහා ගැලවීමේ මාර්ගයක් ලෙස සේවය කළ හැකි උමන් ජාලයක් කැරලිකරුවන් අගනුවරත් අත්පත් කර ගැනීමෙන් පසු අසාද් පවුලේ මන්දිරයක් යටින් සොයාගත් බව වාර්තා වී තිබුණා. රැකවරණය ලැබීමෙන් පසු අසාද් රුසියාවේ සිට මාසයකටත් අඩු කාලයකට පසු අසනීප බවක් දැනීම සහ හුස්ම ගැනීමේ අපහසුතාව ගැන ආරක්ෂක අංශවලට පැමිණිලි කළ බවට කලින් වාර්තාවක් තිබුණද එම තොරතුරු තහවුරු වී නැහැ.